මම මේක කියන්නේ පින්වතුනි උදාහරණයක්. මේකට අදාළව ඔබ දැන් හිතන්න පටන් ගන්න ජීවිතය ගැන. පින්වතුනි අන්න මේ පොළොවේ යටින් යන කෝච්චියක් තියෙනවා. මේ පොළොවේ යටින් යන කෝච්චිය පින්වතුනි තනිකරම පොළොවේ යටින් ගිහිල්ලා එක්තරා තැනකදී පොළොව උඩට එනවා. ඒ පොළොව උඩ තියෙන එකම එක ස්ටේෂන් එකයි. ඒ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තලා ආපහු සැරයක් යනවා. මේක තමයි මේ කෝච්චියේ ජර්නි එක. පින්වතුනි මේ පොළොව යටින් යනවා කල්ප ගානක්, අවුරුදු ප්‍රකෝටි ගානක් මේ පොළොව යටින් මේ කෝච්චිය යනවා. ඒ කෝච්චිය යන්නේ සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවල් අස්සෙන්. ඒ කෝච්චිය ඇතුලේ ඉන්න පිරිස වේ ගිනි ජාලාවල් වලට පිච්චෙනවා. හැබැයි ශරීර රොතු දෙනවා ඒකට. පිච්චිලා මර ලතෝනි දිදී කෑ ගහනවා. වන මුර්ගයෝ කෝච්චිය ඇතුලට පැනලා ඉරා කනවා මුරුමුරු ගාන සද්දෙන්. මෙහෙම කෑ ගහ මර ලතෝනි දිදී මේ කෝච්චියේ ගිහිල්ලා පින්වතුනි අත්දැව්. නැත්නම් මේ කල්ප ගානක් ගිහිල්ලා පින්වතුනි යම්තම මේ කෝච්චිය එක දවසක එනවා පොළොව උඩට. පොළොව උඩට ඇවිල්ලා පින්වතුනි මේ කෝච්චිය නතර කරනවා. මේ කෝච්චිය නතර කරලා තියෙනවා අවුරුදු 60ක්.